අයිබෝවන් බලංගඩ ඉඳලා හපුතලේ ඇවිල්ලා හපුතලේ තියෙන දේවල් බලන්න තමයි අද දවස් අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු. උදේ පාන්දරම හපුතලේට ආපු නිසා අපි ඉතින් සයිවර් කඩේකින්ම අපේ ගමන ආරම්භ කරන්න ලෑස්ති වුණා. ඉස්සෙල්ලම කරේ කාපු එක. මීට කලින් කාලා තිබුණේ නැති කන්න ආසාවෙන් ඉඳපු දෙමළ කෑම තමයි අපි ඉදා try කරේ. හැමදාම කන බත් පාන් වගේ දේවල් ඇතෑරලා අපි කෑවා ඉඩලි. ලස්සන සීතල හපුතලේ ඉඳලා තමයි අපි අපේ ගමන ආරම්භ කරේ. කෑම කාලේ ඉවර වෙලා අපි ගියේ හපුතලේ ස්ටේෂන් එකට. එතනින් පස්සේ තමයි අපි හපුතලේ ඇත්තම ලස්සන බලන්න ගත්තේ. ඒ තමයි ලිප්ටන් ෂීට් යන ගමන. බලමු ඒකෙත් ලස්සනයි. ඉතින් අපි ළඟා වුණා ලිප්ටන් ෂීට් කඳු මුදුනට. මෙතන විශේෂත්වය මේ ස්ථානයට පළාත් 5ක් වටේටම බලාගන්න පුළුවන් නිසා. ඒ වගේම ලංකාවට තේ හඳුන්වලා දීපු ලිප්ටන් කියන මහත්තයා උදේ පාන්දරම අශ්වයත් එක්ක ඇවිත් මෙන්න මෙතන තියෙන ගල උඩ ඉඳන් මේ පළාත් 5ම නරඹන නිසා. එයා සතුව ඒ වෙනකොට අක්කර 2500ක් පමණ තේ තිබිලා තියෙනවා. එයා නැති වෙනකොටත් ඒ ටිකේ විදිහටම ආරක්ෂා කරගෙන එයා ඉඳලා තියෙනවා. මේ ඉන්නේ ලිප්ටන් කියන මහත්මයා. එයාගේ ගල උඩ එයා හැමදාම ඇවිල්ලා ඉන්න නිසා තමයි ඒක ලිප්ටන් ෂීට් වගේ නමක් හැදිලා තියෙන්නේ. මෙතන මාරම ලස්සනයි. ඇත්තටම කිව්වා වගේම පළාත් 5ක් එතන පේනවා. පළාත් 5ම නරඹන ගමන් පොඩියට හීනියට රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න තමයි අපි මේ හදන්නේ. तुम मुझको सुला देगी क्या चाहती नहीं तेरी याद कसम से के दिल का भरम है तू बाकी नहीं अब कोई शर्म जना एक धर्म है तू जो कहती थी मत पियो ना मेरी जान जहर है ये इसे देखता हूँ कोई गैर छुए अब और जहर क्या पीऊं ලිප්ටන් මහත්තයත් එක්ක ප්ලේන් ටිකකුත් බීලා අපි එහෙම පල්ලෙහාට බැස්සා. ඒ බහිනකොට අපිට හම්බෙනවා දඹතැන්න ටී ෆැක්ටරි එක. අපිට ඒකත් බලන්න උවමනාව තිබුණා. අපි ඇහුවා ඒක බලන්න යන්න පුළුවන්ද කියලා. පුළුවන්, එක්කෙනෙකුට රුපියල් 500ක් වෙන්න ටිකට් ගන්න වෙනවා කියලා. ඉතින් අපි ටිකට් දෙකකුත් අරගෙනම ටී ෆැක්ටරි බලන්න ගියා. එතන මාර ලස්සනයි. ගාඩන් එක මාරම පිළිවෙලයි. නියමයට හදලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ එක වර්ගයේ තේ. හරිම පිළිවෙලයි ඇතුළ. හැබැයි මෙතනින් එහාට අපිට වීඩියෝ කරන්නවත් ෆොටෝස් ගහන්නවත් දෙන්නේ නැහැ. ඒක යාළගේ රූල් එකක්. ඉතින් අපි ඒක ඇතුළට ගිහිල්ලා බලලා එළියට එන ටික තමයි මේ තියෙන්නේ.
එතනින් එන අතරමඟ තමයි අපිට හොඳම කාලගුණ අත්දැකීම ලබන්න පුළුවන් වුණේ. බලන්නකො මීදුම. ඒ පැත්ත පලාතම වහගෙන යන තරමට ඝන මීදුමක් අපිට හම්බුණා. මේ තියෙන්නේ ඒක. හපුතලයටත් සමුදීලා අපි ආවා සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථානයට. මෙතෙන්ට ඇවිල්ලා ෆොටෝ එකක් ගහලා නැත්තම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ කියලා මම දැක්කා Facebook එකේ තියෙනවා. අපි වෙලාවට මෙතෙන්ට යනකොට කෝච්චි දෙකක් අපිට හම්බුණා. එකක් බදුල්ල අනිත් එක නම් මන් දන්නේ නැහැ කොහෙද කියලා. හැබැයි කෝච්චි දෙකක් ආවා. ලස්සන වටපිටාවක්. අපි එතෙන්ට යනකොට මීදුම බානවා. හරිම ලස්සනයි. කිසිම දෙයක් පේන්නේ නැති වෙන ඝන මීදුමක් තමයි මේ වෙලාවේ ආවේ. එක වෙලාවකට පස්සේ මීදුම පහව ගිහිල්ලා අපිට පැහැදිලි පරිසරයක් පේන්න ගත්තා. මේ තියෙන්නේ ඒ දර්ශන. ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථානයේ විශේෂත්වය තමයි මේ ගොඩනැගිල්ලේ එක පැත්තකට වතුර වැටෙන්නේ ඌව පළාතට. අනිත් පැත්තේ වතුර වැටෙන්නේ සබරගමුව පළාතට. ඉතින් අපි එතනින් පස්සේ ගියේ ටිකක් බඩගින නිසා රෑ කෑම කන්න. රෑ කෑම කාලා තමයි අපි නුවරඑළියට ගියේ. මීදුමෙන් වැසී කඳු යාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියා විකිති කැවී नील निलये रतु रोस मल पिपी अपि वागे आदरेन इनेहि विलम वेवी लाहिरुगे सिवने विदाने අපි යනකොට නුවරඑළියේ එකම එක සැනකෙලියක්. හරිම ලස්සනයි. හැම තැනම ලයිට් දාලා හැම තැනම කූඩු එල්ලලා මාරම ලස්සනයි. ඒ සීතලේ ඒ අත්දැකීමක් ගන්න අපිට පුළුවන් වුණා. එතනින් පස්සේ අපි ගියේ අපේ නවාතැන් වලට. මෙතනින් ඉඳලා ඊළඟ දවස බලමු. जाने कहाँ मैं किधर चला मैं किधर चला जाने कहाँ मैं किधर चला और फिसल गया